රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමින් යුත් ගංජා ගස් 25000ක් පමණ ඇති අක්කර 1.5ක මහා පරිමාණ ගංජා හේනක් වගා කළ පුද්ගලයෙකු තනමල්විලදී පොලිස් අත්අඩංගුවට. තනමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තනමල්විල බලහරුව ඌරුහොර ප්‍රදේශයේ සිදු කළ වැටිලීමකදී අක්කර 1.5ක පමණ මහා පරිමාණයේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ගංජා හේනේ ඉතාමත් සරුවට වගා කර තිබූ අතර අඩි 1.5ක් පමණ උස ගංජා ගස් 25000ක් පමණ තිබී ඇත. ඒ වටිනාකම රුපියල් ලක්ෂ 100කට වඩා වැඩි බව වැටලීම් නිලධාරීන් පැවසීය. සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු බොරළගොඩ බැල්ලපිටිය හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයෙකි. සැකකරු වැල්ලවායි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි. කොහෙන්ද මිස් වුනේ?